ආයුබෝවන් මගේ ලංක කුට්ටි ස්ටෝරි YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අදත් කුට්ටි ස්ටෝරි එකක් ඔයාලට ගෙනාවා. like කරන්න, comment දාන්න, share කරන්න අමතක කරන්න එපා. දැන් අපි වීඩියෝ එකට යමු. පුරාණ ලංකා දූපතේ පරණ සිතියමක් මත මෘදු එලියක් බැබලෙමින් කිරිටමක් නිහඬව දිලෙයි. එය පෙන්වන්නේ තම රාජ්‍ය බුද්ධිමත් ලෙස නිරීක්ෂණය කරන රජුගේ නිහතමානී බලය. ඒ අතර අඳුරු මැදිරියක රජතුමා තම රජ ඇඳුම් සෙමින් ගලවා පැළුණු ගොවියාගේ ඇඳුම අල්ලයි. ඔහුගේ පසුපස පමණක් පෙනෙන්නේ රහසේ පිටත් වීමට ලකුණු වන මොහොත. රහස් හැඩයෙන් ගම්මානයට ඇවිත් ඔහු සිටින්නේ ගම්වැසියන් දෙදෙනාගේ දෛනික කතාබහ නිහඬව ඇහැරි. ඔවුන් කතා කරනවා ජීවිතේ ගැටලු, හමුදාව ගැන බය සහ තවත් පොඩි හෙල්ප් එකක් තිබ්බම හරි කියලා. ඔවුන්ට තමා රජු ඉන්නවා කියලා මතක්වත් නැහැ. රජු ඒක ඇහුවම ඔහුගේ හදවත සැතිවිල්ලෙන් යටවි. සෙමින් ඉලක්ක වෙමින් වැසිය රෑ කැපී වැටෙන වැස්ස ඇතුලේ ඔහු ගිදරක් නොක් කරනවා. හිස සිට පාට දිය වූ රජතුමාට දොර හැරෙන්නේ නැහැ. කවුලුවකින් පෙනෙන්නේ බය සහ සැක. එම මොහොතේ ඔහුට හිතෙනවා බලනටි මිනිස්සු ජීවිතේ මොනතරම් අපහසුවෙන්ද ගෙවනවා කියලා. ඒ වෙලාවේ බුද්ධිෂ් භික්ෂුවෙක් තමා දොර විවෘත කරලා රජුට ෂෙල්ටර් එකක් දෙනවා. කුණාටුවේ ගිගිරියාතුරා හිමිගේ නිශ්ශබ්ද මනස ඔහුට මොහොතකට ආරාමයක්. හිමි කියනවා රජකම කියන්නේ බලෙන් නෙවෙයි මිනිසුන්ගේ හදවත සුරක්ෂිත කරලා ඔවුන්ගේ දුක දැනගෙන පාලනය කිරීම බව. මහලට ආපසු ගොස් රජතුමා තම රජ ඇඳම ආපසු හරස් කරගෙන සිංහාසනයේ වාඩි වෙලා ස්ක්‍රෝල්, සිතියම්, ජනතාවගේ දුක, ඔහු දුටු සත්‍ය ජීවිත ඕල් එකට බැලුවා. දැන් ඔහු තීරණය කරනමු මෙතනින් පස්සේ රජතර මතු පිටෙන් නොවි ජනතාවගේ හදවත තුලින් පාලනය කරන්න. දින ගණනාවකට පස්සේ ගම්මානයට සතුට පිරෙනවා. නව පැලවුණු මාර්ග, හොඳ තන්නේ කණුවක්, පොඩි ක්ලිනික් එකක් සහ hina වූ මිනිස්සු. අසිරි නිහතමානී රජුගේ කර්මයේ අලංකාර ප්‍රතිඵලය. ඔහුට අවසානයේ තේරුනේ රජකම කියන්නේ බලයෙන් නෙවෙයි. මිනිසුන්ගේ හදවතේ රජෙක් වෙන්නමයි සත්‍ය සේවය. මේ වගේ වීඩියෝ තවත් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. එහෙනම් අපි හෙටත් හම්බෙමු තවත් අලුත් කුටි ස්ටෝරි වීඩියෝ එකක් එක්ක.